ඔයත් පීරියඩ් කාලයට රෙදි භාවිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මම ඩොක්ටර් වින්ද්‍යා ඒකනායක. අපි ආයිබෝ හෙල්ත් ෆෙම්සෙක් එකතු වෙලා කරන ඇය වීඩියෝ මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපේ ලංකාවේ ගොඩක් කාන්තාවන් ඔසප් කාලයේදී රෙදි භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. කල්පවත්වා ගැනීම, අඩු වියදම මේවට හේතු වුණත් ප්‍රධානම හේතුව වෙන්නේ සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට ඇති නොහැකියාව. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ නිවැරදිව කොහොමද රෙදි භාවිතා කරන්න කියලා. ඒ වගේම තමයි රෙදි භාවිතයේ ඇති වාසි, අවාසි මොනවද කියලා. අපි බලමු මොන වගේ රෙදිද මේ සඳහා භාවිතා කරන්න ඕනේ කියලා. සිනිඳු, තෙත උරා ගන්න, පිරිසිදු කපු රෙදි තමයි අපි මේ සඳහා භාවිතා කරන්න ඕනේ. එතකොට ඔයාගේ පරණ සාරි වලින් එහෙම නැත්නම් පරණ ඇඳුම් වලින් අපිට මේ වගේ රෙදි හොයාගන්න පුළුවන්. අපි රෙදි අඳිනකොට සනීපාරක්ෂක තුවාලයක් වගේම හැම පැය 4කට 6කට සැරයක්ම මේ රෙදි මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම අමතර රෙදි කැබැල්ලක් අපි ගාව තියාගෙන ඉන්න ඕනේ. ඒක හරියට අපි පෑඩ් එකක් අපිත් එක්ක හැමතිස්සෙම තියාගෙන ඉන්නවා වගේ. භාවිතයෙන් පස්සේ අපි මේ රෙදි හොඳින් සබන් දාලා රුධිර රැඳෙන්නේ නැති විදියට පිරිසුදු කරගන්න ඕනේ. එහෙම පිරිසුදු කරගනිපු රෙදි තද ඉරු එළිය වේලන්න ඕනේ. ඇයි අපි තද ඉරු එළියේ මේ රෙදි වේලන්නේ? එහෙම වේලන්නේ අපි නාන කාමරවල හරි එහෙම නැත්නම් අපේ කාමරවල හරි මේ රෙදි වේලුවොත් ඒ තෙත ගතියට බැක්ටීරියා සහ දිලීර කියන මේ විස බීජ මේ රෙදිවල ඇති වෙන්න පුළුවන්. නමුත් හිරු එළියේ තියෙන UV කිරණ වලින් මේ විස බීජ විනාශ වෙනවා. ඒ විදියට හොඳට වේල ගනිපු මේ රෙදි අපි නැවත භාවිතා කරනකම් වියලි පිරිසිදු ස්ථානයක ගබඩා කරලා තියාගන්නත් ඕනි. අපි දැන් බලමු රෙදි භාවිතා කිරීමේ වාසි සහ අවාසි මොනවද කියලා. අඩු වියදමක් යෑම, නැවත නැවත භාවිතා කරන්න පුළුවන් නිසා පරිසර හිතකාමී වීම වාසි වලින් කීපයක්. ඒ වගේම තමයි අපි කියලා දෙන විදියට නිවැරදිව පිරිසිදුව මේ රෙදි භාවිතා කිරීම සිදු කරොතින් ඇතිවෙන ගැටලු අවමයි. නමුත් අපි මේ කියලා දෙන විදියට නිවැරදි විදියට රෙදි භාවිතා කරන්නේ නැති වුණොත් රෙදිවල ඇතිවෙන විස බීජ නිසා ඔයාට මුත්‍රා මාර්ගයේ සහ යෝනි මාර්ගයේ ආසාදන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රෙදි හරහා ලීක් වීමේ හැකියාව වැඩි නිසා අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. අන්තිමටම කියන්න දෙන්නේ අපි කියලා දීපු නිවැරදි පිරිසිදු විදියට රෙදි භාවිතා කරන්න අපහසුතාවයක්. එහෙම නැත්නම් ගැටලුවක් තියෙනවා නම් ඒ වෙනුවට වෙනත් අඩු වියදම් සහිත වෙන සනීපාරක්ෂක ක්‍රමයක් අනුගමනය කරන්න කියලා. ඉතින් ඔයාලා මොනවා හරි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් අනිත් අයත් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න.